සමුනාසලා සිළු දෙනාගේම අවසර. මොකටද ඒකාබද්ධ විපක්ෂයක් හැදෙන්නේ? සිරිසේන වික්‍රමසිංහ දෙමුන් ආණ්ඩුව අප්‍රේල් මාසේ පළවෙනිදා තමයි තමුන්නාන්සලගේ හිස මත අලුත් වදුබර පටවන්න තීන්දුව කළේ. මෝඩයාගේ දවස හන්ද මේ දෙබෑයෝ හිතුවා උන්වහන්සේට ඡන්ද දීපු මෝඩයන්ට සලකන්න ඕන දවස අප්‍රේල් පළවෙනිදායි කියලා. අප්‍රේල් පළවෙනිදා අලුත් වදුබර පටවනකොට ආනේනික භාණ්ඩවල මිල තව දෙගුණ ප්‍රමාණයකින් ඉහළ යනවා. රුපියල මස්ත බාල්දු වෙනකොට ආනේනික භාණ්ඩවල මිල දෙගුණ ප්‍රමාණයකින් ඉහළ යනවා. අලුත් වදු ටික වදිනකොට ඒ ඉහළ ගිය ගානකට වඩා වැඩියෙන් භාණ්ඩවල සේවාවල මිල ඉහළ යන්න පටන් ගන්නවා. දැන් බස් ප්‍රවාහන සංගමේ කියනවා බස් ගාස් 3ක් ගන්න ඕනලු ලබන සතියක් දෙකක් ඇතුළත. තමුන්නාන්සලට මතකයි අත්‍යවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍යවල මිල පහත බස්සනවා. රාජපක්ෂ පවුලට සැප දෙන්න බදුබර පටවල තියෙනවා. ඒ බදුබර අඩු කරලා සහන දෙනවා මහජනයාට කියලා බොරු කියලා පච කියලා වේගල් ගොතලා බලයගත්තු මේ හොරණඩය අද අවුරුදු එකමාර යන්න කලින් ඔප්පු කරලා පෙන්නලා ඉවරයි. රාජපක්ෂ ජනාධිපතිතුමාගේ පාලනය දීපු එක සහනයක් දෙන්න බැරි තක්කඩි ආණ්ඩුවක් වවාද ඔප්පු කරලා පෙන්නලා ඉවරයි. දැන් ඡන්දේ දීපු මිනිස්සෙක් හොයාගන්නේ නැහැ කළු ටික හොයනවා වගේ. ඡන්දේ දීලා තින්නේ දැන් බලාගෙන ගියාම අපි ඡන්දේ දීපු අය තමයි අද වැඩියෙන්ම මේ ආණ්ඩුවට බයින්නේ. උන්නහලව රවට්ටපු දීල් කුමාරයාලව දැක්ක ගමන් හොම්බට අනින්න බලාගෙන ඉන්නේ. දීල් කුමාරලගේ පටහල රැවටිලා 8 වෙනිදා හංසයාට කතිර ගහපු මිනිස්සු ටික තමයි දැන් දතකට මැදගෙන ඉන්නවා ඊළඟ මැතිවරණයෙන් අනිත් පැත්ත පෙරලන්නේ. මේක දන්න හන්ද තමයි සිරිසේන වික්‍රමසිංහ දෙබෑයෝ මේක දන්න හන්ද තමයි පළාත් පාලන මැතිවරණේ කල් දාන්නේ. අපි අභියෝග කරනවා සිරිසේන වික්‍රමසිංහ දෙබෑයන්ට බය නැත්තම් මහජන මතයට බය නැත්තම් පළාත් පාලන මැතිවරණේ මහ ජනතාවට ලබා දෙන්න පුළුවන් නම් ඡන්දය තියන්න කියලා අපි බය නැතුව අභියෝග කරනවා. වෙනද නම් හත්ලාමේ ආණ්ඩුවක් ගත්ත ගමන් ඒ රැල්ලටම ඊළඟ ඡන්ද පොලිමේ යනවා. තමුන්නාන්සලට මතකනේ මහින්ද මහත්තයා ජනාධිපති ඡන්දය දිනනවා ඊළඟට මහා ඡන්දය දිනනවා ඊළඟට පළාත් පාලන පළාත් සභා පොලිමේ ඡන්ද ටික එක හුස්මට දිනාගෙන ඉවර වෙනවා. මේක එහෙම ජනාධිපති ඡන්දය දින්න මහා ඡන්දය දින්න මහා ඡන්දය දින්නේ ඉතින් සිරිසේනගේ අර අඩු බුත්තේරු ලිපි ලේඛන වලට පින් සිද්ධ වෙන්න මේ දෙකම දිනාගෙන දැන් තතන ඉන්නවා ඊළඟ ඡන්දය තියාගන්න බැරුව ගහපු බරු බේගල් ඔක්කොම අතේ පත්තු වෙලා ඉවරයි. දෙනවයි කිව්වා සංවර්ධනයක්. වික්‍රමසිංහ මහත්තයා නළුවෙක් නෙවෙයි මොලයක් කියලා කිව්වා. මොලයක් නෙවෙයි හන්දලාමේ දැන් බලාගෙන ගියාම අලයක්වත් නැති බව තමයි අපට පේන්නේ. ආර්ථික කළමනාකරන උස්තාද් කියලා කිව්වා. රුපියල 150ට ඩොලරයට සාපේක්ෂව කඩාගෙන වැටුණා. කොටස් වෙළඳපොළ කඩාගෙන වැටුණා. වීමිල රුපියල් 20ට කම්බස් වුණා. දැන් කියනවා හෙක්ටයාර් ගාණක් වී වගාවෙන් මුදව ගන්න ඕනේ කියලා කෘෂිකර්ම ඇමතියා. ලෝකේ එකම කෘෂිකර්ම ඇමති වී වගාවෙන් ඉඩම් බේර ගන්න ඕනේ කියලා කියනවා. අපේ රටේ වී අතිරික්තයක් නැහැ. පාම් පිටි කන ප්‍රමාණය තව අඩු කරන ප්‍රමාණයට තමයි පාම් පිටි කිල්ලවන ගමන් වී අතිරික්තයක් තියෙනවා කියලා කියන්න බෑ. වී අතිරික්තයක් නැති අතිරික්තයක් පෙන්නලා තමයි අද වී වගාවෙන් ගොවිය එළියට දාන්න හදන්නේ. තමුන්නාන්සලට පේනවාද ඉහළ නොමිය භාණ්ඩවල මිලක් නැහැ. මේ කාලෙදි ඔප්පු කරලා ඉවරයි ආර්ථික කළමනාකරණේ ආයන්නවත් මුන්නහලා දන්නේ නැහැ කියලා. අනේ අර රවි කරුණානායක මුදල් ඇමතුමා බ්‍රීෆ් කේස් එකේ දාගෙන අයවැයක් අරගෙන ආවා.
මේක වතුර බිබී කෑ කෑ හොටු පෙර පෙර පැය ගානක් මේක කියෙව්වා. කියෝලා මාසයක් කියන්නේ ඒ අය වෙනුවට අගමැතිය වෙන අයවැයක් ගෙනාවා. අර අයවැය ඉවරයි. ඒක කියපු ඒවා වානා. අගමැති කියනවා තව අයවැයක්. මේ තමයි ලංකාවේ පහළ වෙච්ච එකම ආණ්ඩුව. එක අවුරුද්දට අයවැයවල් දෙකක් ගෙනාවු ලංකාවේ පහළ වෙච්ච එකම ආණ්ඩුව තමයි මේ ආණ්ඩුව. ඔන්න ආර්ථික ඥානයේ තරම. ආර්ථික ඥානයේ තරම. තමුන්නාන්සලා දන්නවා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා යුද්ධයක් කරන ගමන් සමෘද්ධියට අත තිබ්බේ නෑ. පාසල් නිල ඇඳුමට අත තිබ්බේ නෑ. පාසල් පෙළ පොතට අත තිබ්බේ නෑ. සුබ සාධන කප්පාදු කෙරුවේ නෑ. ලක්ෂ 8ක හිටපු රාජ්‍ය සේවය ලක්ෂ 15ට ගෙනාවා. මේ රටේ ජනතාවට බර පැටවෙන්නේ නෑ. විශ්‍රාමික වැටුපට අත තිබ්බේ නෑ. නොදීපු අයටත් විශ්‍රාම වැටුප පයිතිය ලබලා දුන්නා. දැන් මොකද මේ යෝධයාව ආර්ථික ඥානයේ තියෙන ඥානපාල ආවා. වික්‍රමසිංහ ආවා. ආපු ගමන් 2016 ඉඳන් අලුතෙන් රාජ්‍ය සේවයට බැඳෙන අයට විශ්‍රාම වැටුප පයිතිය නැති කළා. ඔන්න ඥානසිරිගේ වැඩ. ආර්ථික ඥානපාලගේ වැඩ. මුලින්ම අත තිබ්බ විශ්‍රාම වැටුපට. ඊළඟට මොකද කළේ? දැන් සමෘද්ධි සහනාධාරයට වැඩේ දෙන්න කොලේ ගෙවියාගෙන යනවා. මේ අවුරුද්ද අන්තිම වෙන්න කලින් සමෘද්ධිය සම්පූර්ණයෙන්ම නතර කරන්න යන්නේ. ජාත්‍යන්තර මුල්‍ය ආරමුදල කියලා තියෙනවා මුන්නහලට ඉල්ලන ණය පොජ්ජ දෙන්න නම් සම්පූර්ණයෙන්ම සුබ සාධන වියදම් කප්පාදු කළා කපලා දාන්න කියලා. සමෘද්ධියට වැඩේ දෙනවා. නිල ඇදුමට රෙදි කෑල්ල නෑ දුන්න වවුචරයක් කොළ කෑල්ලක් දුන්නා. කොළ කැල්ලෙන් වහගන්න පුළුවන් අකිල විරාජ්‍ය විලි. තමුන්නාන්සලාගේ දරුවගේ විලි වහගන්න බෑ. අකිලයාගේ විලි නම් වහගන්න පුළුවන් ඒ කොළ කැල්ලෙන්. නිල ඇඳුමට රෙදි කැල්ල නෑ කොළ කැල්ල. ඊළඟට අද තේ ගොවිය 4 ගාතෙන් වැටිලා ඉවරයි. තේ කර්මාන්ත ශාලා පොලිමේ වැහෙනවා. රබර් ගොවිය 4 ගාතෙන් ඇදගෙන වැටිලා ඉවරයි. පාර්ලිමේන්තුවේ ඒකාබද්ධ විපක්ෂයේ නායකයෝ දීපල තේ ගොවියට සහනාධාරයක් කිව්වම ඒක තේරුම් ගන්න පුළුවන් ඥානයක් නෑ මේ ආර්ථික උස්තාත්ලට. තමුන්නාන්සලා දන්නවා මැණික් ව්‍යාපාරයත් අද මිල පහලට බහැලා. චීනය තමයි පහුගිය කාලේ මැණික් ව්‍යාපාරයට තිබිච්ච ලොකුම ජාත්‍යන්තර වෙළඳපොළ. ඒකත් නැත්තටම නැති වුණා. චීනට පාඩ දාන්න ගියා. පෝට් සිටිය නතර කළා. පෝට් සිටිය පරිසර ප්‍රශ්න ඇති කරනවා කිව්වා. අනුර කුමාර ඩීල් කුමාර කට උල් කරගෙන පෝට් සිටියෙන් වෙන පරිසර හානිය ගැන කටමැත දෙඩෙව්වා. චීන නැත්තම් අතේ සතේ නෑ. ඇමරිකාව මහා බ්‍රිතාන්‍ය නෝර්වේ කාර්යයත් හිතවත්කම් පෙන්නුවට පිච්චියක් දෙන්නේ නෑ. පරණ වලව්කාරයෝ වගේ වලව්ව තියනවා මාන්නේ තියනවා අතේ සතේ නෑ. චීනගේ අතේ සල්ලි තියන්නේ. චීන තරහ කරගත්ත පෝට් සිටිය නතර කළා. දැන් මෙන්න වික්‍රමසිංහ එන මාසේ යන්න හදනවා චීනෙට. අනේ චීනෝ පස්වන් දහසකට බුදු වෙන්න මට දීපන් කීයක් හරි නැත්තම් මං බෙල්ලේ පැල දාගෙන එන්නේ වෙන්නේ. ඇමති මණ්ඩලය අනුමත කරා පෝට් සිටිය ඒක විදියටම. අපේ කාලේ කරනකොට ඩීල් කුමාරට පෝට් සිටිය වානා. වික්‍රමසිංහ කරනකොට ඩීල් කුමාරට පෝට් සිටිය ඕනා. කොහොමද වැඩේ? දැන් අපේ කාලේ තිබිච්ච සැලැස්මම ඒ විදියටම පෝට් සිටිය හදන්න අනුමැතිය දුන්න චීනට. බලනවා ඒකවත් කරන්න දීලා කීයක් හරි ඉල්ල ගන්න පුළුවන්ද කියලා. දැන් චීනේ ආඩු කරගන්න වෙනම කොම්පැනියකට සල්ලි ගෙවලා. චීනේ ආඩු කරගන්න වෙනම කොම්පැනියකට සල්ලි ගෙවලා. දැන් තමුන්නාන්සලා දන්නවා අපේ ඒ කාලේ කිව්වා බුදුම්මේ ඩීල් කුමාර තමයි කට උල් කරගෙන වැඩිපුරම කිව්වේ. ඒ කාලේ කිව්වා කුඩු එනවා රාජපක්ෂ රෙජිමේ යටතේ කුඩු එනවා කන්ටේනර් පිටින් කියලා. අල්ලනකොට කිව්වා කන්ටේනර් පිටින් කියලා. ඕන් ඊයේ පෙරේද ඇල්ලුවා නැවක තිබිලා කුඩු කිලෝ 100ක්. කෝ ඩීල් කුමාරගේ කට ඇරෙනවද නෑ? ඒ කාලේ ආවේ කන්ටේනර් වලින් නම් මේ කාලේ එන්නේ ඩීල් කුමාර මහත්තයෝ කුඩු නැව් වලින්. නැව් පිටින් කුඩු වෙන්නේ. ඔය එක නැවයි ඇල්ලුවේ කිලෝ 100යි. තව ඇල්ලුවා නම් නැව් කොච්චර ප්‍රමාණයකින් කුඩු මේ රටට පටවනවද කියලා අපි දන්නේ නැහැ.
තමුන්නාන්සලට පේනවා මේකලා කරන සංවර්ධනයක් නෑ. අර වත්තල ජෝන් බාස් ගිහිල්ලා ඇවිදින මන්තිරුවන් මහරයා කලවල දැම්මා. දැන් කියනවා ඒ ඇලේ කිඹුලෝ ඉන්නවලු ඇවිදින අය මරන් කයිලු ඒ හන්දලු ගලවල දැම්මේ. මෙහෙම ජෝකර්ලා නඩයක් මීට කලින් කිසි ආණ්ඩුවක දැකලා නැහැ. එක ජෝකර් කෙනෙක් ඉන්නවා යවනවා බැලුම් උඩ. Google බැලුම්. එකක් කැරියා කඩාපාත් වුණා, දෙවෙනි එකත් කැරියා කඩාපාත් වුණා. තුන්වෙනි එක ඇරියොත් කඩාපාත් වෙන්නේ ඕකලගේ ඔළුවට. අපේ බැලුම් උඩ යවල පෙන්වන්න හදනවා අනාගත සිහිනයක්. අද තමුන්නාන්සලා දන්නවා දෙමළ බෙදුම් වාදයේ අර පැත්තෙන් ඉසෝසවනවා. මරාගෙන මැරෙන ජැකට්ටද එළියට එනවා. ආරක්ෂක ලේකම් කරුණාදාස කියනවා, කරුණාසේන කියනවා ඒ පරණ බඩු මුට්ටුලු ඇන්ටික් බඩු කඩේකින්ද දන්නේ හම්බ වුණේ. අපි දන්න විදියට නම් පරණ බඩු මුට්ටු හම්බෙන්නේ ඇන්ටික් කඩවල. මෙහෙම ආරක්ෂක ලේකම් කෙනෙක් දෙයි හාමුදුරුවනේ. එයාට වඩා හොඳයි අර මධ්‍යම පළාතට පත් කරපු ආණ්ඩුකාරවරියව ගෙනල්ලා ආරක්ෂක ලේකම් කරාන. එයා ඒකට ඊට වඩා ගැලපෙනවා. දැන් බලන්න මිනි වලලලා තිබ්බ එකක් අහු වුණා නම් වෙනම කතාවක්. එතකොට කියද යකි ඒ කාලේ වලලපු තැන එහෙමම තිබ්බා. මෙන්න બોලේ බඩු දීන්නේ ගේ ඇතුලේ වැල්ලවත්තට කියලා ගහලක් තියෙනවා. ඒ අනුව හිතන්න පුළුවන් වැල්ලවත්තට ගෙනියන්නයි මේ බඩු ටික තිබ්බේ කියලා. දැන් කියනවා පරණ බඩු මුට්ටු මාළු අල්ලන්න යන්නේ හැදුවේ ජැකට් එක දාගෙන. මරාගෙන මැරෙන ජැකට් එකක් ඇදගෙන මේක මාළු අල්ලන්න යනවා. මන් දන්නේ මෝරු අල්ලන්න යනවාද කියලා. අද ඒ ගැන පරීක්ෂණ නැහැ. ඒව ගැන පරීක්ෂණ නැහැ. GLPD සමිතිතුමා මේ කරුණ අනාවරණය කරයි කියලා ආන් අද එන්න කියනවා රහස් පොලිසියට. එතුමා වැඩ ඔක්කොම තීදි මේ මහාචාර්ය GLPD ලංකාවේ ඉන්න ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පිළිබඳ විසරදයක්. එතුමාම ගෙන්නනවා රහස් පොලිසියට අර පුටුවක වාඩි කරගෙන ඔබ කොහොමද දන්නේ මෙහෙම ජැකට් හම්බ වුණාද කොහොමද දන්නේ කියලා අහනවා. මොකෝ දෙයනේ ඕව දැනගන්න එක මහ වැඩක් ඈ. එතන අල්ලනකොටම පොලිසිය මහත්තුරු අපට කියනවා ඉක්මනට මේක රටට කියන්න නැත්තම් මේක තොරතුරු වහං කරන්න කියලා අපට උඩින් නියෝග එනවා. එතකොට මේක එලිදරව් කරන්න බෑ. ඒ හන්ද මහත්යෝ ඉක්මනට රටට කියන්න. එතකොට මේක හංගන්න බැරි වෙනවා. කවුරුත් නෙවෙයි රනිල් මහත්යෝ කියන්නේ පොලිසිය මහත්තුරු. දැන් මාවත් ගෙනහන් CID එකට කවුද පොලිසිය කිව්වේ කියලා අහන් අම්මා මුත්තා කිව්වක් කපනවා කිව්වක් කියන්නේ නැහැ කවුද කියලා. දිව කපනවා කිව්වක් කියන්නේ නැහැ. ඒ නිසා තමුන්නාන්සලට පේනවා මේ අවුරුදු එකහමාරට මේ ආණ්ඩුවේ රඟ තමුන්නාන්සලට දැනෙලා ඉවරයි. අද ව්‍යාපාර කඩාගෙන වැටෙනවා. මිනිස්සුන්ගේ අතේ මුදල් සංසරණය වෙන්නේ නැහැ. වෙළඳාම වෙනද විදියට සිද්ධ වෙන්නේ නැහැ. අතන ඩෑස්පෝරාවේ ඕන කරන උවමනාවන් ටික සිද්ධ වෙනවා. ඒ ඇස්සේ හමුදාවේ බුද්ධිංශ සමාජිකයෝ 9 දෙනෙක් අපේ රට බේර ගන්න සටන් කරපු වීරයෝ 9 දෙනෙක් හිරගෙදරට වෙලා දුක් විඳිනවා. සාක්කියක් නැතුව ප්‍රගීත්‍යක් නැලිකොට කියන කොටියව මරුවයි කියන බොරු චෝදනාව යටතේ බලන්නකෝ. නීතියේ කන්‍යාවිය ක්‍රියාත්මක වෙන අපූර්ව ආලාපාඩු රණවක යනවා මහරෑ තනියෙන් වාහනේ පැදගෙන සිල් බිඳගෙන යනකොට හැප්පුරයි කියලා කියනවා තරුණේ. ඒ තරුණයාගේ යාළුවෝ දෙන්න ඇසින් දුටු සාක්කි තියෙනවා. වෙන රියදුරෙක්ව දානවා. අනිත් එකේ වාහනේ තමන්ගේ අමාත්‍යංශ නෙවෙයි කලින් හිටපු අමාත්‍යංශට අයිති වාහන. රාජ්‍ය දේපල අවභාවිතය කියන චෝදනාවත් එතන එනවා. දෙවෙනි එක එළවපු නැති රියදුරාව තමයි එළවුවයි කියලා කියන්නේ. අර දරුවා හැප්පිලා අඩු ගානේ ඉස්පිරිතාලෙට දාන්නේ නැතුව පලා යනවා. සාක්කි තියනවා ඇහින් දුටු සාක්කි දෙකක්. කෝ අත්අඩංගුවට ගත්තද? අතන ජෝන් බාස් මන්තිරුව ඇවිදින මන්තිරුව ගලවලා දැම්ම මහරෑ. රාජ්‍ය දේපල විනාශ කිරීමක් නෙවෙයිද? රාජ්‍ය දේපල විනාශ කරාම පොදු දේපල පනත යටතේ අත්අඩංගුවට ගන්නෙ නැත්තේ ඇයි? උසාවියට ඉදිරිපත් කරන්නේ නැත්තේ ඇයි? විජේදාස රාජපක්ෂ මහත්තයා කිව්වා අර වෙල්විදානයේ ගිණුමක ඩොලර් මිලියන් 800 ගාණක් තියෙනවා. ඒක එළියට ගන්න විජේදාස අධිකරණ ඇමතිතුමාගේ අනුමැතිය ඉල්ලනවා. ඒක නොදුන්න හන්ද තමයි වෙල්විදානේ උන්නහෙත් එක තරහ වෙලා ඉන්නේ කියලා.
දැන් මේ ඩොලර් මිලියන් 800 ගාන ආවේ කොහොමද කියලා හොයන්නේ නැත්තේ ඇයි? මුදල් විසුද්ධිකරණ පනතට ඒක අයිති වෙන්නේ නැත්තේ ඇයි? නීතිය ඒ පැත්තට එක විදියක්. හීලා වෙච්ච විපක්ෂයටත් කිසිම කරදරයක් නැහැ. දීල් කුමාරගේ සම්බන්ධන්ගේ විපක්ෂයට කිසිම කරදරයක් නැහැ. නමුත් අද ඒකාබද්ධ විපක්ෂයට මහින්ද රාජපක්ෂ මැතිතුන්ගේ නායකත්වයෙන් තියෙන ඒකාබද්ධ විපක්ෂයට තමයි දඩයමගෙන ගේන්නේ මේගොල්ලෝ. මේ ඒකාබද්ධ විපක්ෂය මර්ධනය කරන්න තමයි එක පෙළට අද ක්‍රියාමාර්ග තෝරමින් ඉන්නේ. හිරුනිකා උස්සන් යනවා, ආලාපාලු හප්පන් යනවා, අරයා මහරෑ දෝසර් ගෙනල්ලා ඇවිදින මන්තිරු ගලවන් යනවා. නීතිය ගල් ගැහිලා නීතියේ දෙවඟන බලාගෙන ඉන්නවා මොනවද මේ වෙන්නේ කියලා. හැබැයි ඒකාබද්ධ විපක්ෂය අපව මහින්ද මහත්තයාගේ දරුවන්ව සෙනසුරාදා හැන්දෑවේ 7ට 8ට අරගෙන යනවා රෑ වැඩ උසාවියේ. උසාවියේ රෑ වැඩ. මේව තමයි අද නීතිය ක්‍රියාත්මක වෙන්නේ. ඒ නිසා මගේ අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරිය මේ කාපාඩු ආණ්ඩුවේ ගමන නතර කරන්න ඕන. ඒකට මොකද කරන්න ඕනේ? තව අවුරුදු 4ක් බලන් ඉන්න ඕනද? බුදුම්මේ අවුරුදු 4ක් බලන් හිටියොත් ඉක්තා කිවිසුමත් අත්සන් කරනවා මේ යෝධයා. ජාත්‍යන්තර කිවිසුමක් ඉක්තා කිවිසුම ඉන්දියාවත් එක්ක ඉන්දියන් කාර්යෝ වෙනවා ලංකාවේ රස්සාවලට. අඩු ගානේ අපේ දරුවන්ට තියෙන රැකියාවක් අතිකුරු වෙන්නේ නැහැ. දැනටත් ගුවන් තොටුපළ රේගුවට දන්වලා තියෙනවා ආණ්ඩුව. ගුවන් තොටුපළෙන් වීසා දෙන්න ඉන්දියාවෙන් එන අයට මුකුත් ප්‍රශ්න කරන්න එපා, බාධා එපා. ගුවන් තොටුපළෙන් නිකුත් කරනවා වීසා. ඕන තරමකට මෙන්න දෙනවා. ඉක්තා කිවිසුම අත්සන් කළොත් රස්සා ටිකට තට්ටු වෙනවා. මේ රටේ සේවා ශේෂ්ඨට බිස්නස් වලට එන්නේ අයට ඉඩ ලැබෙනවා. සිල්ලර වෙළඳාමට ඉන්දියානු ආයතන එනවා. ඩිස්පෙන්සරිය දාගන්න ඉන්දියානු ආයතන එනවා. සේවා ශේෂ්ඨ ආයෝජන වලට ඉන්දියානු කොම්පැනි එනවා. අපේ ව්‍යාපාරිකයාට මේකේ තැන නැති වෙනවා. අවුරුද්දක් දුන්නොත් මේ මහා පාප කර්ම කරන්න මේගොල්ලෝ ලෑස්ති වෙනවා. එතනින් නතර වෙන්නේ නැතුව යුද අපරාධ අධිකරණය මේ ජූනි වෙනකොට පිහිටුවන්න හදනවා. යුද අපරාධ නොකළ හමුදාවක් යුද අපරාධ කළා කියලා ඔප්පු කරලා පෙන්නලා දෙමළ ඩෑස්පෝරාව පිනවන්න එක්සත් ජනපද අධිරාජ්‍යවාදී ප්‍රමුඛ බටහිර බලවතුන් පිනවන්න අපේ රටේ හමුදාව යුද අපරාධකාරයෝ කියලා හම්බඩු ගහන්න ඒ දෙමුන් අධිකරණය පිහිටුවන්න යනවා. මේ ටික ඔක්කොම වෙනකම් මේකලට ඉන්න දුන්නොත් රටට දෙයියන්ගෙම පිහිටයි. ආර්ථිකෙත් මක බෑ වෙනවා. රටේ ඒකීය භාවය නැති වෙනවා. ජාතීන් අතර සමගිය නැති වෙනවා. මේ රට නැවත අධිරාජ්‍යවාදී උගුලේ පැටලිලා කොට එන්න බැරි විදියටම මේ රට වැළලෙනවා. ඒ හන්දා වෙනද කරන්න තියෙන එක දෙයයි ලක්ෂ ගණනින් පාරට බහින දිනය ලක්ෂ ගණනින් පාරට බහලා ගෙදර ඵලයල්ලා දැන් ඉතින් ඇති කියලා කියන දිනය වැඩි කල් යන්න කලින් උදා කරන්න ඕන අපි හැමෝම එකට ඒකාබද්ධ වෙලා. එතකොට තමයි මේ ආණ්ඩුවේ ඇමති කටු සූප්පු කරන අයියලා ටිකගේ කකුල් දෙක වෙවුලන්න ගන්න. එතකොට තමයි එන්නහැලත් මේ පැත්තට එන්න පටන් ගන්න. UMP එකත් ඉන්නවා 20ක් 30ක් දැන් රනිල් වික්‍රමසිංහට බැන තාම බනින්නේ අගුපිල් වල. මහා ජනතාව ඉදිරියේ බනින්න තැනට අය ගේන්න ඕන. ඒක කරන්නත් ලක්ෂ ගණනින් පාරට බහලා මේ සටන තීව්‍ර කරන්න ඕන. ආන් එතකොට පාර්ලිමේන්තුවේ ඔඩු ගෙඩි හෙල්ලෙනවා. 113 හදලා මුදල් පනත පරද්දලා මහා මැතිවරණය ඉක්මනින්ම අරගන්න පුළුවන් මාවත අපි නිර්මාණය කරන්න ඕන. ඒ වැඩේ කරන්න මහජන බලය තියෙන්න ඕන. පාරට බහලා සටන් වදින මහා සාමකාමී ජනතා අරගලය නිර්මාණය කරන්න තමුන්වහන්සේලා අපි සූදානම් වෙන්න ඕන. මේ රට නැත්තට නැති කරන්න, මේ හැත්තට ඉඩ දෙන්නේ නැතුව රට ජාතිය ආරක්ෂා කරගන්න, සටන් වදින්න පෙරමුණ ගන්න, රොද බැඳ ගන්න ඔබ සමට ආරාධනා කරමින් වාසුදේව නානායක්කාර මැතිතුමන්, පවිත්‍ර දේවී මැතිණිය ඇතුළු මේ සියලුම දෙනාට ඒ සටනට නායකත්වය දෙන්න ශක්තිය ධෛර්ය ලැබේවායි ප්‍රාර්ථනා කරමින් මා මගේ වචන සල්ප අවසන් කරනවා.